දැන් සමහර වෙලාවට මුළු ඇඟේම බර දරන්නේ කකුල් දෙකනේ. සමහර වෙලාවට නෙමෙයි හැම විටම. බිම වැටුනොත් අර නේ. එතකොට කෙලින් හිටගෙන ඉන්නකොට මුළු ඇඟේම බර දරන මොහොතේදී මේ පාදයේ තියෙන විශේෂ වක්‍රයක්. බලන්න පොර කකුල දිහා මේ යට තියෙනවා කර්ව් එකක් නැත්නම් වක්‍රයක්. හරියට නිකන් වාහනයක අර දුන්න වගේ අපේ ඇඟේ බර ඔක්කොම ඒ වක්‍රයෙන් තමයි දරාගෙන තියෙන්නේ. සමහර කට්ටියගේ වක්‍රය හොඳට තියෙනවා, සමහර කට්ටියගේ වක්‍රය අඩුවෙන් තියෙනවා. එහෙම හින්දා යම් ප්‍රශ්න ඇති වෙනවා කකුලට ඇඟේ බර දරා ගැනීම සම්බන්ධව. ඒක නිසා සමහර උදවියට කකුලේ වේදනාවක් එහෙම ඇති වෙන්න පුළුවන්. කොහොමුණත් ලංකාවේ ෆුට් බැලන්ස් ලංකා කියන ආයතනය එවැනි ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නට ඔවුන්ගේ නිෂ්පාදන ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. අද අපි ආරාධනා කරා පාදයේ සමබරතාවය සහ පාදයේ සුවපහසුතාවය පිළිබඳ සාකච්ඡා කරන්නට ෆුට් බැලන්ස් ලංකා ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකුට. එහි උපදේශිකා ෆස්ලා ෆහමි අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන්. ඒ වගේම බෞද්ධ චිකිත්සක රිද්මි වීරතුංග අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන්. ෆස්ලා මම කැමතියි දැනගන්න මේ ආයතනය විශේෂයෙන්ම ෆුඩ් බැලන්ස් ලංකා කියන ආයතනය මොකක්ද මේන් කෙරෙන්නේ මොන වගේ සේවයක්ද කියන දේ මුලින්ම අපේ ප්‍රේක්ෂකයන් පැහැදිලි කරොත්. ඔව් ප්‍රශ්නෙට පිළිතුරු දීමට ප්‍රථම මිස සමිත ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මම ස්තුතිය පුද කරනවා. මම සහ මිස් රිද්මි අපි දෙපළ ෆුඩ් බැලන්ස් ලංකා ආයතනය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකට අපිව සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් ෆුඩ් බැලන්ස් ලංකා ඇත්තටම පටන් ගත්තේ 2020 දී. මේක ඇත්තටම ෆින්ලාන්තයේ ආරම්භ වුණු ආයතනයක්. ෆින්ලාන්තයේ පටන් අරන් දැනට රටවල් 50කට අධික සංඛ්‍යාවක ශාඛා පැතිර පවතිනවා. සහ ශාඛා 1500ක් ලෝ පුරා පැතිරෙමි තියෙනවා. ලංකාවේ නිල බලයලත් නියෝජිතයන් හැටියට ෆුඩ් බැලන්ස් ලංකා අපි ක්‍රියාත්මක වෙනවා. මෙහි ඇත්තටම අපි කරන්නේ මොකද්ද කියලා පැහැදිලි කරනවා නම් පාද සෞඛ්‍ය අපි පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ඒවට සරිලන කස්ටම් මේඩ් ඉන්සෝල්ස් කියලා අපි කියනවා පාද ආධාරක පුද්ගලයින්ට ලබා දෙනවා. ඒතකොට මේක ජාත්‍යන්තර සන්නාමයක් ඇත්තටම ප්‍රමුඛ පෙළේ සන්නාමයක්. අපි ග්ලෝබල් ෆ්‍රැන්චයිස් එකක් හැටියට හඳුන්වනවා. හොඳයි. එතකොට පාදයේ ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් නැත්නම් ප්‍රශ්න වලට පිළිතුරු සැපීමක් තමයි ඒක අතකින් කෙරෙන්නේ. අනිවාර්යයෙන්. හොඳයි. මේදී විශේෂයෙන්ම පාදයේ සමබරතාවය සහ සුව පහසුතාවය පිළිබඳව තහවුරු කිරීමක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීමක් වෙනවා. රිද්මි වීරතුංග බෞද්ධ චිකිත්සකවරිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ආධාරක මොන වයස් කාණ්ඩවල කට්ටියටද ගැලපෙන්නේ නැත්නම් කාටද මේක අවශ්‍ය? ඔව්. මම මුලින්ම පාදයේ වක්‍රතාවය සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්න. මොකද දැන් බොහොමයක් පුද්ගලයන් දන්නේ නැති වුණාට මේ වක්‍රතාවය සම්බන්ධව විශාල ප්‍රමාණයක ගැටලු පවතිනවා පුද්ගලයන් තුළ. දැන් මම මේ ආකෘතියෙන් පෙන්නන්නම්. මේක තමයි සාමාන්‍යයෙන් පාදයේ වක්‍රතාවයක් තියෙන පුද්ගලයෙකුගේ පාදයේ පිහිටුම වෙන්නේ. මීඩියල් ආච් එක. එතකොට ගොඩක් පුද්ගලයෝ මේ ෆුඩ් බැලන්ස් අපි වෙත පැමිණෙනවා. ඔවුන්ගේ පාදයේ වක්‍රය මේ සාමාන්‍යයෙන් තිබිය යුතු මට්ටමට වඩා පොඩක් පහතින් පිහිටන. අපි ඒකට කියනවා මෙන්න මේ විදිහට ඒ අයගේ පාදයේ පිහිටුම පවතින්නේ. අපිට දෙකම එක ළඟට අරගෙන පෙන්නන්න මේ දෙකම වෙනස හොඳටම පැහැදිලි වෙනකොට. මේක තමයි සාමාන්‍ය පිහිටුම. එතකොට මේක තමයි ලෝ ආච්. හොඳයි. එහෙමත් නැත්නම් සෑහෙන වක්‍රතාවයක් තියෙන්න ඕනේ සාමාන්‍ය පාදයක. නමුත් ගැටලුවක් තියෙන කෙනෙක්ගේ පාදයේ වක්‍රතාවය අඩුයි. අඩුයි. අපි මේකට කියනවා ලෝ ආච් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය විහාරයේ ගොඩ දෙනෙක් දන්නවා ෆ්ලැට් ෆීට් කියලා කියන්නේ මෙන්න මේ තත්ත්වය. එතකොට මේක බොහොම ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. එතකොට මීට අමතරව තවත් පුද්ගලයන් ඉන්නවා ඔවුන්ගේ පාදයේ වක්‍රය මේ සාමාන්‍ය වක්‍රයකට වඩා ඉහළින් පිහිටන අය. ඒ කියන්නේ ඔවුන්ගේ පාදයේ වක්‍රතාවය අපි බැලුවොත් මෙන්න මේ විදිහට තමයි දිස් වෙන්නේ. මේකට අපි කියනවා හයි ආච් එකක් කියලා. එතකොට මෙන්න මේ ආකාරයේ පාදයේ වක්‍රතාවයේ ගැටලු පවතිනවා නම් මේ නොසලකා හැරීමෙන් ඔවුන්ට පසු කාලීනව බොහොමයක් සංකූලතාවලට
මුහුණ දීමට සිද්ධ දැන් වෙනවා. අපි තිරේ දකින්නේ ඔබ ඔය පැහැදිලි කරපු දේ නේද? අන්න හරි. දැන් මේ වක්‍රතාවය වෙනස් වුණොත් මොනවද ඇති වෙන ප්‍රශ්න අපිට? ඔව් අපි සංකූලතා පිළිබඳව වැඩිදුර විස්තර කරමු. මම ඊට ප්‍රථමයෙන් සඳහන් කරන්නම් මේ අපි වෙත පැමිණෙන අපේ සේවාව ලබාගන්නේ මොන වගේ පුද්ගලයන්ද කියන එක සම්බන්ධව. එතකොට මේ වක්‍රතාවය ගැන කතා කරද්දී මම විශේෂයෙන්ම මෙන්න මේ දේත් මතක් කරන්න කැමතියි. මොකද කුඩා දරුවන් සම්බන්ධව ඔබ කුඩා දරුවෙකුගේ දෙමව්පියෙක් නම් විශේෂයෙන්ම වයස අවුරුදු 2කට වඩා අඩු දරුවෙකු නම් ඔබට ඉන්නේ ඔබ නිරීක්ෂණය කරලා ඇති ඒ දරුවන්ගේ පාදයේ වක්‍රතාවයක් නැහැ ගොඩක් වෙලාවට. මෙන්න මේ වගේ ෆ්ලැට් වගේ ඔබට දකින්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී ඔබ විශේෂයෙන් කලබල විය යුතු නැහැ. මොකද ඒ දරුවන්ගේ පාදයේ වක්‍රතාවය තවම වර්ධනය වෙලා නැහැ කුඩා දරුවන් නිසා. එතකොට ඔබ වයස අවුරුදු 3ත් 6ත් අතර වගේ දරුවෙකුගේ මේ පාදයේ වක්‍රතාවය අඩුවීමක් යම් හේකින් නිරීක්ෂණය කරනවා නම් එහිදිත් ඔබ විශේෂ කලබලයක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද ඒ දරුවන්ගේ පාදයේ වක්‍රතාවය මේ අවධියේ තමයි වර්ධනය වෙමින් පවතින්නේ. එතකොට ඊට අමතරව වයස අවුරුදු 7 8 වගේ ඉක්මවපු දරුවෙකුගේ ඔබ නිරීක්ෂණය කරොත් වක්‍රතාවයේ යම් අඩුවීමක් වැඩිවීමක් අනිවැනි අවස්ථාවක ඔබට පුළුවන් දරුවා සමග අප හමු වෙලා ඒ අවශ්‍ය ස්කෑන් පරීක්ෂණ සිදු කරලා සුදුසු පාද ආධාරක එහෙම නැත්නම් ඉන්සෝල්ස් භාවිතයට හුරු වෙන්න. ඒතර මීට අමතරව තව අපි සමාජයේ ගොඩක් දකිනවා රෝහල් වල අපිට බොහොමයක් හමු වෙනවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අපි අතර ඉන්නවා. එතකොට ඒ දරුවන්ගේ තියෙන මේ විශේෂ අවශ්‍යතාවය සහ ඒ අදාළ සංකූලතා එක්ක ඔවුන්ගේ පාදයේ සහ මේ වක්‍රතාවයේ බොහොමයක් ගැටලු අපි නිරීක්ෂණය කරනවා. එතකොට එවැනි අවස්ථාවක මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් ගේ පාදයේ වක්‍රතාව සම්බන්ධ ගැටලුවක් නම් ඔබ ඔබගේ වෛද්‍යවරයාගේ හෝ බෞද්ධ චිකිත්සකවරයාගේ අවශ්‍ය උපදෙස් අරගෙන ෆුඩ් බැලන්ස් අපි වෙත පැමිණියොත් මෙය නිවැරදි කරගන්න අපිට සහාය වෙන්න පුළුවන්. ෆස්ලා දැන් එක එක පුද්ගලයාගේ කකුලේ හැඩය වෙනස්. ඒතොර එක එක්කෙනාට එක එක විදිහට තමයි මේ ආධාරක හදලා දෙන්න වෙන්නේ නේද? අනිවාර්යෙන් අපි කස්ටම් මේඩ් ඉන්සෝල්ස් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන වක්‍රය අපි පරීක්ෂාවක් කරලා ඒ අදාළ පුද්ගලයාගේ කකුලේ පිහිටීමට අනුවම අපි හදලා දෙනවා ඉන්සෝල් එක. ඒතොර අපේ ඒ කකුලේ අච්චුවක් වගේ ගන්නවද? අරගෙන දෙයකටද ගැලපෙන විදිහට හදලා? අපි ඇත්තටම මේ ස්කෑන් පරීක්ෂාවක් කරලා ඉන්න අනතුරුව අපි බලනවා පුද්ගලයාගේ කකුලේ පිහිටීම කොහොමද වෙනස් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අර වක්‍රතාවයේ අඩු වැඩි වීමක් වෙනවා නම් අනිවාර්යෙන් පිහිටීමේ වෙනස්කම් තියෙන්න පුළුවන්. සහ ඒකට අදාළ වෙන විදිහට අපි මෝල්ඩ් එක ගන්නේ අපි ඒවට අදාළ ෆිට් පිලෝස් කියලා අපි කියනවා. මේවා ෆින්ලන්ත තාක්ෂණය තමයි අපි උපයෝගී කරගන්නේ. ඒවා මතට පුද්ගලයාගේ පාදය තබලා අර රූපරාමුවේ පෙන්වන විදිහට අපි හීටින් ප්‍රොසෙස් එකක් කරනවා. ඒ ඉන්සෝල් එක ඇතුලේ තියෙනවා පේටන් ප්ලේට් එකක්. මේ ප්ලේට් එක හීට් කරන එකයි වෙන්නේ. පස්සේ ඒ හීට් වෙච්ච ප්ලේට් එක තමයි අපි පාදයේ යටට තියලා ඒ අදාළ වක්‍රේ ගන්නෙ. ඒතර අර මැක්සිමම් ආච් එකක් තමයි අපි දෙන්නේ. අපි ගොඩක් අර පුද්ගලයාට තිබිය යුතු ආච් එකට වඩා වැඩි ආච් එකක් දෙන්නේ නැහැ. මොකද ඒකත් අපහසුතාවයක් නිසා. ඉතින් අපි ගන්න පුළුවන් උපරිම ආච් එක අරන් පස්සේ මේ ෆයිනල් ෆිට් චෙක් එකක් කියලා අපි කියනවා අවසන් පරීක්ෂාවක්. එතෙන්දී මේ පුද්ගලයාගේ සපත්තු වලට මේ ඉන්සෝල් එහෙම නැත්නම් මේ ආධාරක දාලා ඇවිද්දවලම බලනවා අපහසුතාව තියෙනවද කියලා. හොඳයි. ඒ විදිහට තමයි ඒ ආධාරක සඳහා අවශ්‍ය මේ හැඩය ඔබේ පතුලේ තියෙන හැඩය ඒ වක්‍රය පිළිබඳ අදහස ලබා ගන්න. මොනවද ෆුඩ් බැලන්ස් ආයතනයේ තියෙන නිෂ්පාදන? ඔව් ඇත්තටම ශ්‍රී ලංකාවට අපි හඳුන්වලා දීලා තියෙනවා නිෂ්පාදන පෙළේ වර්ග 6ක් විතර. නමුත් ජාත්‍යන්තර මට්ටමේ ෆුඩ් බැලන්ස් ආයතනවල නිෂ්පාදන පෙළට 10ක් 15ක් විතර තියෙනවා ඉන්සෝල්ස් වර්ග. නමුත් අපි මම අද මැදිරියට ගෙනල්ලා තියෙනවා ඉන්සෝල්ස් වර්ග කිහිපයක්. ඇත්තටම මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් භාවිතා කරන ඉන්සෝල් එක. ඒගොල්ලෝ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම එහෙමත් නැත්නම් ඒගොල්ලෝ ක්‍රීඩාවක නියැලීලා ඉන්නවද? එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ වෘත්තිය කොහොමද කියලා අපි බලනවා. වැඩි වේලාවක් සිටන පුද්ගලයින්ද මේ අදාළ කාරණා විමසලා බලලා තමයි අපි ඉන්සෝල් එකක් ඒ පුද්ගලයන්ට ලබා දෙන්නේ. මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය භාවිතයට එහෙමත් නැත්නම් වැඩි වේලාවක් සිටන පුද්ගලයින්ට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ගුරුවරුන් එහෙමත් නැත්නම් ඇඟලුම් ශාස්ත්‍රයේ නියැලෙන පුද්ගලයින් ගොඩක් වෙලා හිටන් ඉන්න පුද්ගලයින්ට මේ වගේ ඉන්සෝල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම ඒකාකාරී භාවයක් තියෙන්නේ. ඒ අතර අපිට පෙන්වන්න පුළුවන් මේ ඉන්සෝල්ස් වර්ග දෙක.
මේ දෙක ඇත්තටම ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. අපි ළඟට ඇත්තටම ජාතික ක්‍රීඩකයින් පවා මේ ඉන්සෝල් එක අරන් ගිහින් තියෙනවා ගොඩක් වෙලාවට. මේකේ විශේෂත්වය තමයි අර කලින් පෙන්නපු සාමාන්‍ය ඉන්සෝල් එකට වඩා මේ විලුඹ හරියේ මේ ෆුට් එක හරියේ ඔබට පැහැදිලිද දන්නේ මේ කුෂන් බෑන්ඩ් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ විලුඹෙත් තියෙනවා කුෂන් බෑන්ඩ් එකක්. ඒක පීඩන අවශෝෂකයක් හැටියට ක්‍රියා කරනවා. එහෙමත් නැත්නම් අපි කියනවා shock absorption purpose එකට ගොඩක් වෙලාවට basketball players එහෙම ගොඩක් පීඩනය මුදා හරින්නේ කකුලේ විලුඹ හරියෙන් හයි ජම්ප් එකක් අරන් ලෑන්ඩ් වෙද්දි. ඉතින් පීඩන අවශෝෂකයක් හැටියට මේක ක්‍රියාත්මක වෙනවා. සහ තවත් එකක් තියෙනවා මේක ගොඩක් වෙලාවට අපි ඩයබටික් ඉන්සෝල් එක කියලා කියන්නේ. මේ සම්පූර්ණ කුෂන් එකම මෘදු කුෂන් එකක්. මේක ඇත්තටම කෝන්ස් ඇන්ඩ් කැලසස් කියලා අපි කියන්නේ අර ගල් තෙල්ම වගේ එන ප්‍රවණතාවය අඩු කරගන්නවා මේ ඉන්සෝල්ස් වලින්. දියවැඩියා රෝගීන්ට ප්‍රධාන වශයෙන්. රෝගීන්ටම කියලා විශේෂිත වූ ඉන්සෝල් එකක්. හොඳයි. පාදයේ ගැටලුතාවයන් අපි සලකන්නේ නැතුව අතහැරලා දැම්මොත් මගහැරියොත් මොන වගේ ප්‍රශ්නද ඉදිරියේදී ඇති වෙන්නේ? ඔව්. මේ පාදයේ සම්බන්ධ ගැටලු බොහොමයක් දෙනා සලකන්නේ නැතුව කාලයක් තිස්සේ ඉන්න එකෙන් සෑහෙන පසුකාලීන සංකූලතා ගොඩකට වුන් මුහුණ දෙනවා. ගොඩක් වෙලාවට ඒ අය ඒ ගැන දැනුවත් නැහැ. මොකද මේ වක්‍රතාවයේ ගැටලු කාලයත් එක්ක ඔබගේ දණහිස්වල කොන්දේ උකුලේ බෙල්ලේ ආදී ස්ථානවල පසුකාලීනව වේදනාවන් බොහොමයක් ඇති කරනවා. මොකද ගොඩක් වෙලාවට ඔබ දැනටමත් ඔබේ දණහිස් වේදනාවක් කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබ විවිධාකාරී ට්‍රීට්මන්ට්ස් වලට පේන් කිලර්ස් භාවිතා කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඔබ ගොඩක් වෙලාවට දන්නේ නැහැ. ඇතැම් විට මෙවැනි පසුකාලීන වේදනාවන්ට හේතුව වෙන්නේ මේ පාදයේ වක්‍රතාව සම්බන්ධ වූ යම් ආකාරයේ ගැටලුවක්. එතකොට ඔබ මුලින්ම කළ යුත්තේ ඔබට පාදයේ සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා නම් කල් ගත කරන්නේ නැතුව අපි වෙත ඇවිත් මේ අදාළ ස්කෑන් පරීක්ෂණ සිදු කරලා සුදුසු ඉන්සෝල්ස් භාවිතා කරලා මේ ගැටලුව විසඳ ගන්න. මොකද අපිට හමු වෙන බොහොමයක් ගොඩක්ම වැඩිහිටිය අය අතරේ බොහොම සුලභ දෙයක් තමයි මේ දණහිසේ තියෙන ඔස්ටියෝආතරයිටිස් වගේ තත්ත්ව. මොකද අකාලයේ කාටිලේජ් ගෙවී යාම සිද්ධ වෙන නිසා කාලයත් එක්ක මේක ඔස්ටියෝආතරයිටිස් දක්වා වර්ධනය වෙනවා. එතකොට ඒ තරම් මේක නරක අතට හැරෙනකන් ඉන්නේ නැතුව මේ පාදවල යම් ගැටලුවක් ඔබට පවතිනවා නම් ඔබට පුළුවන් එය ප්‍රථමාකාරයෙන්ම निराකරණය කරගෙන සිටින්නට. ඊට අමතරව සමහර අයට මේ විලුඹ වේදනා heel pains කියලා අපි කියන්නේ අපි ගොඩක් වෙලාවට plantar fasciitis කියන තත්ත්වය අපේ වැඩිහිටියන් අතර බොහොම සුලභ අපිට අහන්න දකින දෙයක්. විලුඹ වේදනා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ නිදාගෙන ඉඳලා උදෑසන අවදි වෙලා පළමු පියවර 2-3 ගන්න හරිම අමාරුයි. විලුඹේ දැඩි වේදනාවක් සමහර ලාවට කටු අනිනවා වගේ එවැනි සංවේදනයක් ඇති වෙනවා. හොඳයි. ෆස්ලා ෆහමේ මම ඔබෙන් දැනගන්න කැමතියි දැන් ඔබ ආයතනය කොහොමද සම්බන්ධ කරගන්නේ මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන කෙනෙක්? ජංගම දුරකථන අංකය 076 42 22 02 මේ අංකයට කතා කරලා අපිට කලින් වේලාවක් වෙන් කර ගන්නවා නම් වඩාත් පහසුයි. නැවත වරක් කියන්න දුරකථන අංකය 076 42 22 02. දැන් මේ ප්‍රතිකාර වලින් මේ නිෂ්පාදන වලින් කොච්චර කාලයක් යනවද සාමාන්‍යයෙන් සෝයක් ලබන්න? ඇත්තට මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා අවුරුදු 40කට අඩු පුද්ගලයින්ගේ නිවැරදි වීමක් තියෙනවා කියලා. එහෙමත් නැත්නම් අවුරුදු 40න් ඉහළ පුද්ගලයෙක් නම් සාමාන්‍යයෙන් අර අස්තිවල ඝනත්වය අනුව තත්ත්වය පාලනය කිරීමක් පමණයි නිවැරදි කිරීමේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මෑතකදී අපි ගාව අවුරුදු 79ක පුද්ගලයෙක් ඇවිල්ලා නිවැරදි වීමක් තිබුණා. ඉතින් එහෙම කලාතුරකින් එකක් දෙකක් වෙනවා මිසක් සාමාන්‍යයෙන් අවුරුදු 40න් අඩු නම් අපිට නිවැරදි කිරීම අවුරුදු දෙකක් ඇතුළත කාලයකදී අපිට සාක්ෂි සටහන් සහිතව අපි දැකගෙන තියෙනවා. හොඳයි. පාදවල සුවතාවය වැඩි දියුණු කිරීම, ඒ වගේම වේදනාව අවම කිරීම, නිවැරදි ශරීර ඉරියව් පවත්වා ගැනීම සඳහා සහාය දීම යනාදී කාරණා මූලික කරගෙන ෆුඩ් බැලන්ස් ලංකා ආයතනය ඔබ වෙත ඉදිරිපත් කරන නිෂ්පාදන පෙළ පිළිබඳවයි අද මේ හඳුන්වා දීමේ වැඩසටහන තුලින් සිදු කරන්නට යෙදුනේ. ෆස්ලා නැවත වරක් ඔබ සම්බන්ධ කරගන්න දුරකථන අංකය සඳහන් කරන්න පුළුවන් නම් හොඳයි. 076 42 22 02. හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද මේ තොරතුරු පවසන්න පැමිණීම සම්බන්ධයෙන්. උපදේශිකා ෆස්ලා ෆහමි, ඒ වගේම බෞද්ධ චිකිත්සක රිද්බි වීරතුංග. බොහොම ස්තුතියි. හොඳයි දෝතුනේ, මනම් අපි ඉරිදා ඉබුවන් වැඩසටහනේ ඉදිරි අංගයට යන්නට දැන් කෙටි විරාමයක් ලබා ගන්නවා.